අද කතා බහ අපේ අම්මා එක්ක. අපේ අම්මා නෙමෙයි හොච්චෝ චීචා අම්මා. හරි ඔබට ටීචර් අම්මා කියන්නේ ඇයි? බිස්නස් කොට වැඩි කරගන්න ඕනේ. ඒකින්ද මම මටම නමක් දාගෙන පැතිරුවා. ඒක මොකද අවුලක් නැහැනේ. අද කතාවට එමුකෝ. මට හම්බෙච්ච තොරතුරුත් එක්ක ඔයා ළමයිගේ ඇට දෙකට ගැව්වා කියන අතව ඇත්තද? ආව ගැහුවා. ඒ වුණාට ඇට දෙකට නෙමෙයි ගැහුවා කකුල් දෙක මැද්දට. කකුල් දෙක මැද්දේ මොකක් තියනවා කියලා හිතාගෙන දුවා ගැව්වේ. සාමාන්‍යයෙන් අක්මාව තියනවා කියලා හිතාගෙන තමයි මං ගැහුවේ. ඒ වුණාට ගහලා තියෙන ඇට දෙකටනේ. ඒ වුණාට මං ගැහුවේ අක්මාවටනේ. ඒකින්ද මං ඉතින් ඒවා පිළිගන්නේ නැහැ. මම ගැහුවේ අක්මාවට. මං ඇට දෙකට ගැහුවේ නෑ. ඒගොල්ලන්ට ගැව්වේ ඇයි? මොකක් හරි වැරද්දක් කරාද නැත්නම් ඔයාගේ පෞද්ගලික තරහක් තිබ්බද? ගැහුවේ ඇයි එක සැරේම? එක හේතුවක් නෙමෙයි තිබ්බේ හරිද? මේ කොල්ල මට FB එකේ මගේ මේ වීඩියෝ එකකට දාලා තිබ්බ කමෙන්ට් එකක් ලොද බෑපෝ සමන් පතෝල ඊරි කියලා. බලලා තිබ්බ මට. මම ඒකයි තව එකක් තිබ්බා අපේ කෙල්ලෙක්ගේ මේ අතේ ගහලා තිබ්බ මේ ලොකු පතරංග කෙහෙල් ගෙඩිය. මම කියන්නේ මේ වගේ දේවල් කරන්න හොඳ නෑනේ අපේ ළමයි කෙනෙකුට. අපිට කම්පියුටරේ වැඩ කරන්න තමයි එන්නේ කිව්වේ. මම ඇවිල්ලා බලන්න ඔය කරන දේවල්. කෙල්ලෝගේ වවුස් අල්ලනවයි. ඉතින් ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න එපා. ඒකොල්ලගේ ඇට දෙක තලන්න නැතුව. මං කිව්වනේ කවිත මං ඒකොල්ලගේ ඇට දෙකට නෙමෙයි ගැහුවේ මං ඒකොල්ලගේ අක්මාවට ගැහුවේ. තේරුණාද? කකුල් දෙක මැද්දේ කොහෙද යකෝ අක්මාවක්. අනේ නවත්තපන් හුත්තියේ කතාව. තවද ඔය ඇත්තන් මට කියලා ඔයාගේ අක්මාව තලා ගන්න යන්නේ ඈ.